ඉතින් යාළුවනේ අද අපේ ගමේ පන්සලේ කට්ටිනේ. හරිද? දැන් අපි කට්ටිය යන්න කල්පනා කරලා තියෙන්නේ. ඉන්න හොයා ගන්නද? නෝ දැන් ඉස්සරෙන් කන්න දෙනකොට කොහෙන් කෑමක් තියෙනවා වගේ පේන්නේ. උගහක් තියෙනවා යාළුවනේ. මම යන පොඩි චූපාරක් දාන්න. බාන යාළුවනේ අපිට කෑම හම්බුණා. ඉතින් වර්ග ගන්න වැඩි වෙනකොට පින වැඩි වෙනවා. අයිස්ක්‍රීම් පහක් කෑවා හරි අමාරු. අම්බත් ගනල්ලා යාළුවනේ. පන්සලේ ඉන්න මේක බැටරිත් නෑ. එන අපි අර ලොග් ඉන් හම්බෙමු. ඉතින් යාළුවනේ අද අපේ ගමේ පන්සලේ කට්ටිනේ. හරිද? දැන් අපි කට්ටිය යන්න කල්පනා කරලා තියෙන්නේ. පිපිට ජිම් එක පිපි දෙන්නම් කිව්වා. නිපුණයි ටිකක් පරක් වෙලා එන්නම් කිව්වා. ඒත් කට්ටිනේ එළිවෙන එකන් ඇවිදිනවා. හරිද? ගමේ ගම වටේම යනවා. එක එක පැතිවල මෙතන කිලෝමීටර් 20ක් විතර ඇවිදිනවා. මගෙන් ගෙදර ඒද කියන්න දන්නේ නැහැ. බලමු කොහොම වේවිද කියලා. ඔයාලට එනත් දන්නේ සද්ද මේ මෙතන මේ ලයිට් එකම දාලා තියෙන්නේ. මේ මෙතන ගෙදර තමයි දැන් කට්නේ තියෙන්නේ. මේ එහෙනම් තමයි අරන් යන්නේ. අපි තව ටිකකින් යනවා. තාම ලෑස්තිුනේත් නැහැ. මට වීඩියෝ එකක් හදන්න තියෙනවා. මම තාම වීඩියෝ එක හදන ගමන් ඉන්නේ. දැන් කට්ට තියෙන ඩක්කාල යන්න ඕනේ. මේ කට්නේ යනවා පහළ. ඩක්කාල ගිහින් බලලා ආවා. කට්ටි ඉන්න සෑහෙන තැනක. ලව 6:22යි. නිපුණායත් එනවා කිව්වා. ආවට පස්සේ යනවා ඩක්කාල. මං ගිහින් වොෂ් එකක් දාගෙන ඉන්නවා. අපි දැන් තමයි මේ යන්න හදන කට්ටියට මමයි නිපුණායි. අපි දෙන්නම් ඔය ජිම් එක. ඔය මගේ vlog එකේ හිටියේ නැද්ද? නිපුණායි හිටියේ නෑ මගේ vlog එකේ. ජාති මිත්‍රයෙක් තමයි. කෙලිම software engineer කෙනෙක්. දෙල්ලන්නේ නෑ මෙහෙම හිටියට. දැන් ඒ ජීවිතෙන් මිදිලා පින්දහම් කරන්න යොමු වෙලා තියෙන්නේ. අපි දැන් ඉස්සෙල්ලා නම් ඇවිද්දනේ. මේ ගියවුරුදු ගියේ නෑනේ මම. මම අවුරුදු 2කින් විතර ඇවිදලා නෑ කට්ටිය. මේ රැ වෙලා අලු වෙන්නේ. අය යාළු වෙන්න අපේ ඉන්න. නිපුණායි කියන දේ නම් කිලෝමීටර් 15ක් එක තමයි ඇවිදින්න තියෙන්නේ. අපි ගත්තා ඩෝල් එකක්. තව එක ටොෆි ජාලි චොක්ලට් ජාලි එයාට කන්න වරාමලි බස් අධිපතිතුමා හම්බුණා මේ අධිපති ගෙදර ඔබට වගේ කටිනේ හොයාගෙන යනවා අපි ටවුන් එක මැද්දේ ඉරුණායට මට අපි බස් එකක් ඇවිත් තියෙන කටිනේ හොයා ගන්නද හරියටම පොලිසිය ඉස්සරහා තියෙන දැන් කටිනේ අපේ අම්මත් කතා කරලා කිව්වා පුතේ කටිනේ ඇවිත් ඉන්න පින්දහම් කරන්න කියලා පිපිදයි වැඩ කඩේ ජිම් එකේ ඇවිත් කොමන්ට් කරනවා ඒක දින කොපි කරගන්න හා කරා පිළිතර මල්ලිත් ඇවිත් තියෙන කටිනේ දින්නේ පාර එළිලා යනවා නාමේ ටවුන් එකේ ඉන්නේ මොකද්ද හදවට සොෆ්ට් එකයි මචං ෆිල්ම් කරලා බූට් කෑට පස්සේ නවුලෙන් ඉන්නේ දැන් බූට් කෑට පස්සේ මම උන්ට වැඩ කරගන්න බෑ දැන් අත්දැකීමෙන් කියන්නේ ඒක අර වැඩ කරන ඒවා ඇනලයිස් කරලා දෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි මම හදන්නේ. කොහොමද? යා. අපි මේ බයික් එක පන්සලට දාන්න යන්නේ. ඒකම අපිට වීඩියෝ එකක් දාගන්න අපි දෙන්න කල්පනා කරගත්තා. මේ තියෙන කටිනේ වලට පේනවා ඉතින්. මේකට තමයි කට්ටිය පූජා කරන දේවල් පූජා කරන්නේ. මෙතන තමයි කාට් ජීවිතේ වඩම්මගෙන යන්නේ මේ යන ඇවිදින කට්ටිය ටිකේ. ඉස්සරහින් මේ බෙර ගහගෙන හේවිසි කට්ටිය යනවා. ඊට ඉස්සරහින් යනවා ඒතර ඇනවුන්ස් කරන ට්‍රීපිල් එක. ඒක තමයි මේ කියන්නේ කට්ටියක් එනවා කියලා මිනිස්සුන් ඇහැරවන්නේ. කටින ජීවිතයට යන්න නමස්කාර කොට ගෞරව දක්වන්නට බයික් එක පන්සලෙන් දාන්නේ කිව්වා. මේ පන්සලට තමයි අපි කඩන පූජා කරන්නේ. අපේ ගිල්ෂාන් සර්වත් ඇවිත් තින්නේ දැන්. සර් ගිහින් ගිහින් ඇඳුම් මාරු කරන් කාලේ නැහැ කිව්වා. කටිනානි සංස. ටග්ගල් ගිහින් ඇඳුම් ලෑස්ති කරගෙන ඇඳුම් ඇඳගෙන අපි ගියා. ඉතලා ගෙවල් ගාවට යන්නේ මේ විවිධ පෝල්ලාන්ස කරන්නේත් නැහැ. එන්නම් කියලා කිව්වා තාම ජිම් එකෙත් දන්නේ නැහැ පිපිට. පිපුණාට ලැබිලා තියෙන තොරතුරු අනුව දැන් ඉස්සරෙන් කන්න දෙනකොට කොහෙන් ආවේ? මම ඒක හොයාගෙන මේ අතන නැවැත්තුවා වාහන ටික මේ අතුරු පාරක යන්නේ. ඉතින් අපි ආවෙත් බලලා යන්න. ලිතර මල්ලි තැනවලු යන්න රෑලි වෙනකන්. පිපිට එක්කන් අපි ගෙදරට ගිහිල්ලා ඉදත් සම්බන්ධ වෙනවලු. ඔය කලින් ආවේ පිට එක්ක එකවරක් කරේ? නෑ නේ. ඒක ෆස්ට් ටයිම් ඔව්. තව ඉන්න දෙන්නෙක් නේ. එතන ගෙදරින් මේ මොනවද කන්න දීලා තියෙන කට්ටිය. කට්ටිය කනෝ බාන යාළුනේ අපිට කෑම හම්බුණා. මේක මෙරවට පින් ගොඩ. ඔබට දන්නේ පිළිතුර. ඉතින් වර්ග ගන්න වැඩි වෙනකොට පින වැඩි වෙනවා. ආයෙත් තියෙන ලොකුවට ඒක පොයි නිසා දැන් මේ ඉන්න කට්ටිය සෑහෙන්න අඩු වෙන 12 2 1 ඒදි විතර. ගොඩක් කට්ටිය ගෙවල් යනතොර ඉතුරු වෙන්නේ 10ක් වගේ තමයි. 10ක් වගේ තමයි සෙට් වෙන්නේ නේ. මේ ප්‍රධාන ඩිසයින්. මේ අයියා තමයි තේරම ඩිසයින් පැත්ත කරගෙන යන්නේ. ඔය තමයි කිව්ව vlog එකක් කරමු. කියන විදියක්. මිනිස්සුන්ට ඔහම අල්ලන්නේ. එතිකල් කියලා දෙයක් නැහැ. ඒවා. අපිට පේන විදිහට ඉස්සරහත් තාම මොනවා හරි මේ කෑමක් තියෙනවා වගේ පේන්නේ. අටිනේ කප්පුලට පිටිපස්සෙන් එනවා.
බලන්න තියෙන සත්‍යාව යන වේ කටට තේ කටේ අප ගහන. අපි දැන් මේ රශ්මිකලා ගෙදර පහු කරන් යන්නේ. රශ්මික එනවා කියලා කිව්වේ ඒත් දන්නේ. කතා කරලා රශ්මික එන්නේ කියලා ගිහිල්ලා. දුමක් දාන් එනවා කිව්වේ. රශ්මික. දැන් අපි ආයෙත් අර ආපු පාර දිගෙම යන්නේ. ඒකින්ද මේ වාහනයක නැග ගන්න ඕන ටිකක් දුර යනකම් වාහනට කියනවා නවත්තන්න නැතුව. මේ 20ක් විතර නේද? 20ක් විතර නේද? ලෝඩ් එක වැඩි. ලෝරිය ගෑන ලෝඩ් එකක් ගහලා තියෙන එක. තව නගින්නත් බලාගෙන තව නගින්නත් බලන් කට්ටියක් ඉන්නේ. නගපු කට්ටිය වාඩි වෙන්න තර. ඒ බොන්න වහින්නට සලකැලේ තියෙනවලු මහත් වෙනසුත් තියෙනවා. ඒ කාවොන්න බෑ බා. මේ විතරයි. ඉතර යන අනිත් පැත්තට මේ මොකද්ද තියෙන දේවාලයක් මේ. ඒ පන්සල. ඒකට මිනිස්සු යනවා 12ට පොයට ඉන්නේ. මාලිගාව කන්ද කියලා කියන්නේ එහෙ යන්නේ. මලා වෙද්දි පූජාවට යන්නේ. අස්මලොස් තියෙනවා සලකැලේ තියෙනවා. මහරජා සුපිරි නවික්කයක් හැදලා තිනවා දැන්. මේ ඔක්කොම මාලිගාව දිනන කට්ටිය තමයි මේ ඉන්නේ. මම යන පොඩි චූපාරක් දාන්න. මේ අපි හෙවණල් දිග බලනවා හෙවණල්. පත් ඉගෙන ගන්න අතර පදේ. බඩු බඩු. බඩු කියාගෙන. අයිස්ක්‍රීම් පහක් කෑවා හරි අමාරු. අන්නමලි හරිම ශ්‍රද්ධාවෙන් කට්නේ ඇවිදේ. මෙතන කට්ටිය පූජා කරන පිළිකර තවත් එක්කෙනෙක් ආවා. ආ යාළුවනේ. අයිස්ක්‍රීම් කන්න යවන කොල්ලෝ. ලැජ්ජයි කියන්නේ. ඒක ගෙඩි ගේම් තියලා පිටික දාලා. ආයිලන්න බෑ. ගීයා පාවේ මම දැන් ආවේ. මටත් අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලා. දිනුගාට අයිස්ක්‍රීම් නෑ හරි මසාදාරන පද්ද. දිනුගාට අයිස්ක්‍රීම් එකක් ගෙන දෙනවා කියලා කවදාවත් තියෙන සාතු. අර මේ ග්‍රැජුවේෂන් වලදී ඩිග්‍රී අරන් යනකොට කට්ටිය කියන්නේ ෆයිනලි. කට්ටිය මහන්සිලා ඉන්නේ. දින ශක්ති ජනක එන්ටෝස් ඩාවේ ශක්තිය බලය. ඉඳගෙන ඉන්න. හෙලෝ. හැපි බර්ත්ඩේ කියන කතා කරේ. Thank you. කතා කරේ. Thank you. නෑ හැපි බර්ත්ඩේ කිව්වේ නෑ තාම. ඉතින් නෑ good morning කියලා කිව්වේ. නිපුණාය හොඳම දෙයක් තමයි මිස් කරගත්තේ නිපුණායගේ අන්තිමයි. එයා මං ගිහුවා කඩලා හම්බෙන්නේ. බීලා දෙනුවන් අපිට තේ දුන්න පොල් කේකුත් දුන්න බොහොම ස්තුතියි. කොහොමද මුං අම්බරාල ගහකින් අම්බරාල ගැඩුවා. වෙන්න බම්බල් අම්බරාල ලොකු ගෙඩියක් කඩලා තියෙනවා. තොප්පඩු. වල්ලම්ම ගැඩු. අම්බරාල අම්බත් කෙනල්. අම්බත් කෙනල් යාළුවනේ. මොම්බලු ලොකු අම්බරාල ගෙඩි දෙකක් මොකද? පිටුරු ලොකු අම්බරාල ගෙඩි දෙකක්. අපි ටේ සෑහෙන කන්න නැවැත්තුවෙත් මම කෑවේ නෑ මොකද මම මුල් ටික සෑහෙන කෑවනේ. දැන් මම අමාරුවෙන් ඉන්නේ. අස මොහොතකනුත් බීලා ඉන්නේ මම. දැන් සාහිර වෙලාවක දරුණුත් කන්න දුන්නා මම කෑවේ නෑ. එහෙම වෙලාව 3:00 වාදනයක් ඇතුලේ දැන් මම දැන් කන දැන් එකක්වත් වීඩියෝ කරෙත් නෑ මම. ජම්බු ගහක් තියෙන යාළුවනේ ජම්බු. ලුණු. මේ ජම්බු කන යාළුවනේ. අපේ රටේ අනාගතේ දැන් 6 විතර වෙලා ඇත්ත යාළුවනේ. ආ බැටරි 11යි තියෙන්නේ මේකේ. ඊට බරක් වුණා. පහයි දිත්තේ. 5යි දිස් එක. ගන්න පුළුවන්. ඒ ඕම කඩේට ඇතුළට බදාගන්න තෝ. අර අහස එළියත් එක පස්සලස්සන. 10 දින අවසන් තීරණය මොකද්ද? ගෙදර යනවද? ගෙදර යන්. ගෙදර යන්න. ඔයා ගෙදර යනවද? ඔව් ගෙදර යන්. අන්තිමට දිනුකය ගියා. බණු දිනුකයි. එන කටිනේ ආව මෙතෙන් දැන් පන්සල් රංගන හදන්නේ. පන්සලේ ඉන්න මේකේ බැටරිත් නෑ. කටින ඇතුළට වඩම්ම ආවි. හරි මහන්සි මේ පට්ට මහන්සි අතර කතා කරන්න දෙයක් නෑ. නිදිමත දැන් මට අම්බටි ගෙදර යන්න හදන්නේ. පේනනේ මිනිස්සුගේ මූණ වල ඇස්සට හැට්. නිපුණාගෙන තව ඉන්න පුළුවන්.
ඔහි කියන්නේ ඔහි දැන් මුලින්ම ගෙදර යමු කිව්වේ. පස්සේ දිනුක අහිංසකයෙක් ඔලුවට එක දාලා ඊළඟට ගෙදර ආවුවා. ගෙදර යමු කිව්වේ නෑ. ගෙදර යමු කිව්වේ නෑ. මේක වීඩියෝ එකක් තියෙනවා. මේ සෙරපු දෙක කලවල බලන්න. නෑ නෑ සෙරෙප්පු දෙක කරලා බලන්න වැඩක් නෑ. පොඩ්ඩක් බලන්න බලන්න. කී පාරක් කිරිතේ බිව්වද? කිරිතේ බිව්වා. අයක් විතර කිරිතේ මම කළු කෝපි එකක් තිබ්බා ඒක බිව්වේ නෑ මොකද කළු කෝපි වලට කැමති නෑ. ගෙන අපි අර